ඔය ඉබ්බාගමේ කන්දේ නායකයා අදටත් මිනී ගන්නත් බෑ. ඉබ්බාගමේ කන්ද මීට අවුරුදු 100 ගානකට කලින් කන්ද නාය ගිහිල්ලා මිනිස්සු 1000 ගානක් මැරිලා ඒ ගම යට වුණා. ඒ ගමේම මිනිස්සු ආයෙ ගෙවල් හැදුවා. මේ පාරත් යට වුණා. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනේ. තේරෙන්නේ නැහැ. මහා වර්ෂාව ඇවිල්ලා විශාල ගංගා ගලනවා. වර්ෂාව නතර වුණාට පස්සේ ගඟ පුංචි වෙනවා. මේ දෙපැත්ත සමතලා වෙනවා. මිනිස්සු මේ වගේ ගෙවල් හදනවා. කාලයක් යනකොට මිනිස්සු මේක ගඟේ කොටසක් කියලා දන්නේ නැහැ. එයාලා හිතන්නේ මේක ගම කියලා. කාලකින් වැස්ස ඇවිල්ලා වැස්ස සුපුරුදු ගඟේ ගලනවා. ගලනකොට ගෙවල් ගහගෙන යනවා. නාය යනවා. නාය ගියේ එක කාලයක් ගිහිල්ලා තද වෙනවා. ඒකේ මිනිස්සු ගෙවල් හදනවා. වැස්ස එනවා. සුපුරුදු පරිදි නාය යනවා. මොකද මේ හිත් පිට නැහැ නෙව සබහාදාමට. සබහාදාම කියන්නේ ලෝකේ ස්වභාවයනේ. මොනවා කරන්නද? මේකෙන් ඈතර වෙන්න කිව්වා. අපි කැමැත්තෙන් ওই ගෙවල් වල ඉපදිලා නෙවෙයිනේ. කැමැත්තෙන් ওই ඉඩම් ගත්තා නෙවෙයිනේ. පරම්පරාවෙන් අපිට ලැබිච්ච දේවල්නේ. ඉන්න තැනක් නැති තැන හදාගත්ත තැනනේ. මම සේරුවිල ගෙවල් පැත්තවලට ගිහිල්ලා මිනිස්සුන්ට මම ගිය පාර ගම් වතුර වෙලාවේ ගියා. ලින් සුද්ධ කරන්නේම ගිහිල්ලා මං අහනවා අම්මා මේ ගම් වතුර හැමදාම එනවා දාන්දුනුවේ 5 වෙනි වතාවට. මං අහනවා 5 වතාවක් යට වෙලත් ඇයි අම්මා මෙතනම ඉන්නේ? වෙන කොහේ යන්නද දාන්දුරනේ? ඇත්ත තමයි. අපි කිව්වට මේ මිනිස්සු කොහෙද යන්නේ? මේ අඬන වැළපෙන මිනිස්සු ඔතනම ආය හදාගනී ගෙවල්. මොනවා කරන්නද? ආයෙත් තමන්ගේ දරු පරම්පරාවක් අඬාවි වැළපේවි ඔක්කොම ගසාගෙන යනවා. ඒ නිසා පින්වතුනේ මේක තමයි සංසාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසාරය කියන එක විස්තර කළා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා. මේ ගැන තියෙනවා 80 කියලා සූත්‍රයක්. කඳුල ගැන, හැඬුම ගැන. සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. ඉපදෙමින් යන මේ සංසාරෙට කෙලවරක් නැහැ. දුවේ පුතේ. පැටුනේ ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් සංසාරය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් හැමදාම සංසාරේ කියනවනේ. මාත් දැන් කියවනේ මේක සංසාරේ හැටි කියලා. මොකක්ද ওই සංසාරේ? අනවරාග්‍රහයි. ඉපදෙමින් මැරෙමින් ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මේකට කෙලවරක් නැහැ. අන්න ඕකට සමාන වචනයක් තමයි සංසාරේ. කෙලවරක් නැතුව ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේට කියන නම මොකද්ද? සංසාරේ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. පුබ්බා කෝටි නපඤ්ඤායති. ආර పూర్ව කෙලවරක්. පටන් ගත්ත තැනක් පනවන්න බෑ. කල්ප මෙච්චරක් ගියා කියලා එහෙම ගණන් කරන්න බෑ. ඇහුව කල්පයක් කියන්නේ කොච්චරක්ද කියලා. යොදුනක් දිග යොදුනක් පළ කිලෝමීටර් 10ක් පළල කිලෝමීටර් 10ක් දිග කිලෝමීටර් 10ක් උස පෙට්ටියක් තියෙනවා. ප්‍රාකාර වලින් වැහිච්ච නගරයක් කියන්නකෝ. සම්පූර්ණයෙන් අබ වලින් වහනවා. අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් අයින් කරනවා. ඒ පෙට්ටියේ තියෙන අබ ඉවරුණත් කල්පෙට තියෙන අවුරුදු ගාන ඉවර වෙන්නේ නැහැ. එවැනි කල්ප 10ක් ලක්ෂයක් 100ක් කෝටියක් කෝටි ප්‍රකෝටියක් මං ඉපදිලා දිනවා කියලා කිව්වත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. අනවරාග්‍රහයි. ඊට පස්සේ ඇහුවා තව උපමාවක්. යොදුනක් දිග යොදුනක් පල්ල යොදුනක් උස ගල් තලාවක් අවුරුදු 100කට වතාවක් සිනිඳු සේලෙන් පිහිනවා. ගල ගෙවුනක් එක කල්පයකට තියෙන අවුරුදු ගාන ගෙවෙන්නේ නැහැ. බ්‍රාහ්මණී කහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
ගෙවිච්ච කල්ප ගාන කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම කියන්න බෑ. උපමාවක්වත් කියන්න පුළුවන්ද? ගංගානම් ගඟ ආරම්භයේ ඉඳලා මුහුදට වැටෙන තැන දක්වා ගඟේ වැලි කැට ගාන ගණන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ ස්වාමීනි. ආනේ වගේ තමයි කල්ප ගානවත් කියන්න බෑ කිව්වා. එච්චර ඉපදිච්ච අපි ගම් වතුර කීයකට අහු වෙන්න ඇතිද? පස්සයට කීයකට නායයන් වලට අහු වෙන්න ඇතිද? මිනිස්සු වෙලා විතරක් නෙවෙයි, බල්ලෝ, ඌරෝ, කුකුලෝ, සමහර කුකුල් කොටු කුණු වෙලා වතුරෙන් යට වෙලා. සංසාරේ හරක් බැඳලා ඉන්න ලණු වලම එල්ලිලා. සංසාරේ අම්මලා දරු පැට්ටු තියාගෙන වහලවල් උඩ. මේක මේ වැඩක් නෑ පින්වතුනි මේ ජීවිතේ. මේක අනුන්ට වෙච්ච දෙයක් විදිහට හිතන්න එපා. මේවා හිතා රාගයට ගරහන්න. මෙහෙම යන සංසාරික තමයි උඹ මෙච්චර රාගිකව ආසාවෙන් මෙච්චර පෙලෙන්නේ මෙහෙම සංසාරයක යද්දී. හොස්ස ළඟින් මැස්ස යන්න බැරුව කෑ ගහලා බඩු පොලේ ගහන්න එන තරහා එන්නේ මෙහෙම සංසාරයක යද්දී. උඹ මට මෙහෙම කළා කියලා වෛර කෝන්තර හිතේ තියාගෙන ඉන්නේ මෙහෙම සංසාරයක යද්දී. සමහර වෙලාවට වතුරේ ගහගෙන යන බලු පැටියා පීනගෙන ගිහිල්ලා කරේ තියාගෙන මිනිස්සෙක් ගොඩ ගන්නවා. යම් දවසක මාව ওই විදිහට ගඟේ ගහගෙන යද්දී මාව ගොඩගත්ත මිනිසයාට වෙන්න පුළුවන් අද ඔබම වෛර කරන්නේ. එදා බේරගත්ත මිනිසයාටම ඔබ වෛර කරනවා. සංසාරයේ දෙස බලන්න. නූල් පොටක් නැතුව ඉපදුන අපි මැරෙනකොට මොනවද මේ ඔළුව වල පුදිකා ගන්නෙ? මනුස්සයන්ගේ හැම සක්කල්ලසේ සතම ගියා. අර නෙළුම් මල කියලා ගම්මානයක් දැක්කද? ගමක් නෑ, පස් ගොඩක්. ගම් නෑ, පස් ගොඩක්. මිනි හොයාගන්න නෑ. අපිට වෙච්ච දේවල් සංසාරේ ඔය. කෙලවරක් නෑ සංසාරේ. එලොවෙන් මෙලොවට, මෙලොවෙන් එලොවට යනවා.